නීතිය විතරක් ප්‍රමාණවත් නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන බව අපි තහවුරු කරන්න ඕන. මම හිතන්නේ දැන් කාටත් ඒක ඔප්පු වෙමින් තියෙනවා. ඒක කොච්චර ඔප්පු වෙනවද කියලා කියනවනම් නේද? පක්ෂ 40ක් එක කාමරයකට එකතු වෙන්න තරම් ඒක ඔප්පු කරා. සරල නෑ. මම දැක්ක අදත් නේද? තංගල් යනවා බලන්න. වල නිවුස්රේයි. මේ එකිනෙකා ගහගත්තු අය. මම දැක්ක තව එක්කෙනෙක් කියනවා මේ අපි මාර වැරද්දක් කරගත්තා. අපි ඕගොල්ලන්ට හොරු කිව්වා. ඕගොල්ලෝ අපිට හොරු කිව්වා. අපි දෙපැත්තට බැනගත්ත කාලයක් තිස්සේ. ඒකෙන් අපේ දෙපැත්තටම වෙච්ච විනාශේ ආය අපි බැනගන්න නැති වුණා. දැක්කද? ඇයි දූෂණ විරෝධී පනත හරියට ක්‍රියාත්මක වෙන බව දැන් දන්නවා. කොහොමද ඕකේ කිව්වා වගේම කළානේ. නීතිය විතරක් නෙමෙයිද ඒ ක්‍රියාත්මක වෙනවා හැමෝටම එක සමානව. අන්න ඒක තමයි වෙන්න ඕනේ. එහෙම වෙද්දී කට්ටිය කොහොමද එක තැනට එකතු වෙන්නේ? අන්න ඒක තමයි වෙනස කියන්නේ. එහෙම එක තැනකට එකතු කරන්න මේ මිනිස්සයා කොච්චර ගේමක් ගැහුවද? උගුරේ ලේ වැක්කරනකම් කෑ ගැහුව මිනිස්සුන්ට කිව්වා. දැන් අන්තිමේදී හැමෝටම තේරුම් ගියා. අවස්ථාවක් දීලා බැලුවා. දැන් වැඩේ හොඳට කරගෙන යනවා. අවුලක් නැහැනේ. දැන් කට්ටියට බලාගෙන ඉන්න තියෙන්නේ. සහ නීතියට පිටින් යන්න එපා කවුරුත්. නීතියට අනුගත වෙන්න. වැරදි කරන්න එපා. පුළුවන් තරම් වැරදි නොකර ඉන්න. ඉස්සර කරා නම් මොන හරි වැරද්දක් ඒක නවත්තන්න. හරි විදියට ජීවත් වෙන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. රට දියුණු වෙයි නිකම්ම. ඉබේම දියුණු වෙයි. ඒක තමයි හැමෝටම ඕනේ.